ඊට පස්සේ කියනවා අමාත්‍යවරුනි අසවල්දා පැවතුණු යුද්ධෙන් මා පැනලා ගිය බව ඔබට මතකද? එසේ රජතුමනි. එතනින් පස්සේ උනේ මොකද්ද කියලා දන්නවද? දන්නේ නැහැ රජතුමනි. මං ගොඩාක් වෙහෙසිලා ඈත ගමකට යද්දී මගේ දිවි බේරගත්තේ මේ මිනිස්සයා. මාව කන්න බොන්න දීලා ආරක්ෂා කළේ මේ මිනිස්සයා. මාව ආරක්ෂා කළේ නැත්තම් අද නුඹලාට රජ කෙනෙක් නැහැ. හේයි රාජකුමාරය, උඹට තාත්තා කෙනෙක් නැහැ එනවා. ඊට පස්සේ රජතුමා කියනවා මතක තියාගන්නilla අමාත්‍යවරුනේ යම් කිසි කෙනෙක් තවත් කෙනෙක්ගෙන් උපකාරයක් ලබලා ඒ උපකාරය අමතක කරනවා නම් ඒ වගේ මිනිස්සුන්ට කරදරයක් වුණාට පස්සේ පිහිටක් නැහැ. තම කෙලෙහි ගුණ නැති මිනිස්සු කරදරයකටපත් වුණාට පස්සේ ගොඩාක් අසරණ වෙනවා. එයාට අනිත් අය උදව්වට එන්නේ නැහැ. කර්ම විපාකයක් ඒක. කෙලෙහි ගුණ නැති බව. කලින් තමන් හට උදව් නොදුන් කෙනෙකුන් හට සලකයි නම් හොඳ ඇති. කලින් මහ ලොකු උදව්වක් තමන්ට කළා නැහැ. උන්ට සලකන හොඳට. යම් කෙනෙකුන්ගෙන් තමා උදව් ලබා ගත්තේ නම් ඔහුට නොදේ නම් කිසි උදව් ලැබුණා ඉන්නවා. උන් ගැන බලන්නේවත් නැහැ. විපතක කරදරයකට වැටුනොත් ඔහු කිසි විට නොලැබේ උපකාර නම් කිසිම සපෝට් එකක් නැහැ. තමන් කරදරයකට වැටුනොත් තමන්ගේ ප්‍රශ්නවලදී උදව්වක් නැහැ කාගෙන්වත්. කෙලෙහි ගුණ නැති නිසා. දැන් ඔයාලගේ අඩවැඩියාවක් තියෙනවා. නේ අපිට කවුරුත් උදව් කරන්නේ කිසි කෙනෙක් අපේ සහයෝගයට නැහැ. තනියෙන් මේ කරදරේ විඳින්න ඕන කියලා. ජීවිතය ආපස්සට බලන්න. වැරදිච්ච තැන් තියනවද කියලා. උපකාර කරපු අයට උපකාර නොකර ඉඳලා තියනවද කියලා. කලින් තමන් හට උදව් නොදුන් කෙනෙකුන් හට සැලකීම නොමකොට අලුතෙන් තමන්ට ළඟට එන නන්නාදුන මිනිස්සු ඉන්නවා. අලුතෙන් එන අය ඉන්නවා. උන් ගැන තැකුවේ නැතුණාට කමක් නැහැ. යම් කෙනෙකුගෙන් තමා උදව් ලබා ගත්තේ නම් සලකාවිද ඔහුට. තමන්ට උදව්වක් කරපු අයට සලකනවා නම් විපතක කරදරයක වැටුනොත් ඔහු කිසි විට සහාය ලැබෙන්නේමය. ඔහුට නම් කරදරයක් වුණ වෙලාවක අසරණ වෙන්නේ කවුරු හරි උදව්වට එනවා. ඊට පස්සේ කියනවා කෛරාටික අසත්පුරුෂයා උදව් ලබන නමුත් අනුන්ගෙන් ඔහුට වහා අමතක වන්නේ. අසත්පුරුෂයාට උදව්වක් කළොත් අමතකයි. හැබැයි මොකක් හරි එයාගේ හිතරි දෙන එකක් කිව්වොත් මැරෙනකල් මතකයි. ඔයාලට උදව් කළ දැන් ඔයාලා බලන්න තමන්ගේ ජීවිත. උදව් කරපු අයද මතක, ඔයාලගේ හිත රිදවපු අයද මතක. අවංක සත්පුරුෂයා ඊතා කුඩා උදව්වක් ලබා පවා එය අමතක නොකරන්නේ. සාරවත් කෙටි වැපුරු බීජෙන් ලද අස්වනුසේ බොහෝ අනුසස්ස ලැබෙදී. මහා අමාත්‍යවරුනි, රාජපුත්‍රය මේ මිනිසයා උපකාර කළේ සාරවත් කුඹුරකට. කෙලෙහි ගුණ දන්න මං වගේ සාරවත් කුඹුරේ තමයි මෙයා උපකාරය නැමැති බීජේ වැපුරුවේ. කුඹුර සාරවත් නිසා අස්වැන්න ගොඩායි. මෙයා රජසැප විඳින එකේ හේතුව තමයි මට කරපු උපකාරේ සාරවත්. මෙයා බීජ වැපුරුවේ සාරවත් කුඹුරක. ඇයි කොච්චර උදව් කළත් ඒව අමතක කරන්නේ? ඒ උදව් අපි කළා තියෙන්නේ කරමැටි පොළොවකට. ගලක් උඩට බීජ දැම්මා වගේ මිනිස්සුන්ට උදව් කළා තියෙන්නේ. ඒ නිසා ඒකෙන් අස්වැන්නක් අපිට එන්නේ. මොහු සාරවත් කුඹුරක තමයි
උපකාරය නැමැති බීජේ වැපුරුවේ. ඒ නිසා මෙයාට 7 ගුණයකින් මෙයාට එකෙන් අස්වැන්න ඇවිල්ලා තියෙනවා කිව්වා. මෙයා සැප විඳින එකේ අර්ථය තමයි කිව්වා මගේ කුඹුර සරුයි කියන එක. පුංචි උදව්වක් කරලා ලොකුවට ප්‍රතිඋපකාර ලැබෙනවා නම් ඒකේ අර්ථය තමයි ඔයාලා උදව්ව කළා තියෙන්නේ සත්පුරුෂයෙකුට. ඒ කුඹුර සරුයි අස්වැන්න වැඩි. ඉල්ලන්නට පෙර උදව් මුලින්ම උපකාර කරයි නම් අති දුෂ්කර දෙයක් ඔහු කළේ. මේ ලෝකේ උදව් අතර අමාරුම දුෂ්කරම උදව්ව තමයි ඉස්සල්ලාම කරන උදව්ව. ඉස්සල්ලාම කරන උදව්ව තමයි අමාරුම දේ. සමහර වෙලාවට ඉල්ලන්නක් කලින් උදව් කරනවා. ඒක දුෂ්කරම උදව්ව. පසුවට ඔහු උදව් කළත් නොකළත් ඉන් කමක් නැති කිසි වරදක් නැති. පළවෙනි උදව්ව කරලා පස්සේ ගණන් ගන්න නැතුව ඉන්නවා. කතා කරන්නේ නැතුව ඉන්නවා. කලින් තරම් යහළුකම් නැහැ. එහෙම කමක් නැහැ කිව්වා. එයා අමාරුම දේ කළා කිව්වා. පළවෙනි උදව්ව. මුලින්ම කළ උපකාරය සිහිකොට ඔහු හට පිදීම ඊතා සුදුසු දෙයක්ම වන්නේය. පළවෙනි උපකාරයේ සිහි කර කරම කෘතගුණ සලකන්න ඕන කිව්වා. දැන් අපි ලොකු ස්වාමීන් වහන්සේට කිව්වාද අපිට බුදුගුණ කියලා දෙන්න කියලා. ධම්ගුණ කියලා දෙන්න, සංඝගුණ කියලා දෙන්න, තිසරණේ ගැන කියලා දෙන්න, සෝතාපට්ටි අංග කියලා දෙන්න. අපේ අතින් විහෙර විහාර හදන පුණ්‍යන්ත පරිසරයක් පින් කෙතක් අපිට හදලා දෙන්න කියලා අපි ඉල්ලුවේ නෑ. ඉල්ලන්නේ නැතුන් උපකාර කළා. මේ කිසි කෙනෙකුට මේ බණපද අහන කිසි කෙනෙකුට ලොකු ස්වාමීන් වහන්සේ කෙරෙහි කෘතගුණ සලකලා ඉවර කරන්න බෑ. පස්සේ ලොකු ස්වාමීන් වහන්සේ බණ කියන්න ආවත් එකයි නැතත් එකයි. ලොකු ස්වාමීන් වහන්සේ ඔයාලගේ පිටිපස්සේ හිටියත් එකයි නැතත් එකයි කියනවා. පළවෙනි උපකාරේ අමාරුම දේ කළා. අපි ඔයාලට බණ කියන එක අමාරු එකක් නෙවෙයි කරන්නේ. ඇත්තටම අපි අමාරු දෙයක් නෙවෙයි කරන්නේ. අමාරුම දේ තමයි ලොකු ස්වාමීන් වහන්සේ කළේ. එදා පොම්පෝය දවසට පන්සල් වල කීප දෙනෙක් සිල් අරගෙන බිත්තියට හේතු වෙලා කකුල් ටික ඉස්සරහට දාගෙන හිටියේ. රේඩි කියන බණ ටික දාලා පොඩි උන් මළුවේ සෙල්ලම් කර කර හිටියේ. භාගයට භාගයක් බුදි. ලොකු ස්වාමීන් වහන්සේ පන්සලක පළවෙනි බණට යනකොට පොය දවසේ යනකොටත් බුදිකි එනකොටත් එවම බුදිලු. අද රෑ ලිවෙනකල් මිනිස්සු ඇහැරගෙන බණ අහනවා. ඒ මිනිස්සු ඇහැරගෙන බණ අහන දන් සභාව බෙහි කළේ ලොකු ස්වාමීන් වහන්සේ. පළවෙනි උපකාරය කළා. ඒ මිනිස්සුන්ට බණ කියන්න අපිට ඉතින් කොහොමදත් පුළුවන්. ලොකු ස්වාමීන් වහන්සේ මේ හෝල් හදලා මේ ඔක්කොම කරලා හැම දෙයක්ම කරලා මුල් උපකාරය කරලා අපිට දකින්න නිතර නොලැබුණත් අමාරුම දේ කළා. මතක තියාගන්න මේ යුගයේ ධර්ම දේශනා කිරීමේ පින්කම් කිරීමේ අමාරුම දේ කළේ ඉස්සල්ලාම කරපු කෙනා. රුවන්වැලි මහාසෑයේ කල කළු පැහැයට උරු වෙලා තිබ්බා. සෑමලුවේ දැල්වෙන පහනක් නොතිබුණා. ආසනවල මල් නොතිබුණා. දැන් පැයෙන් පැයට කරත්ත වලින් මල් අදිනවා. පාළු වෙලා ගිහිල්ලා තිබ්බ මලු සමම්පිච්ච මල් ඇතුරුවා වගේ සතියේ දවස් 5ේම ජනයාගෙන් හිස් නොවන විහෙරක් බවට පත් කරන්න පළවෙනි ස්තූප පූජාව කළේ ලොකු ස්වාමීන් වහන්සේ. දැන් අපිට පුළුවන් ඕන තරම් මම වුණත් කොච්චර බණ කියනවද? මිනිස්සු
දැන් මිනිසුන්ට ඕන තරම් වඳින හැටි දන්නවා. කවි කියලා වඳින හැටි දන්නවා. සෑය පැදකුණු කරන හැටි දන්නවා. පූජාවත් පිළිවෙත් කරන හැටි දන්නවා. මල් පූජා කරන හැටි දන්නවා. ඉතින් මට මේ විස්තරي කියාගෙන යනකොට හොඳටම හිතට ආපු කාරණාවක් තමයි මේ ලෝකේ අමාරුම උපකාරය. ඒ වගේම දුෂ්කරම උපකාරය කළා කවුද? පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ. ඒ නිසා අමාරුම උපකාර කරපු කෙනාට කෙලෙහි ගුණ දක්වලා අවසන් කරන්න බෑ. පින්වතුනි, යම්කිසි කෙනෙක් නිසා අපි බුදුන් සරණ ගියා නම්, දහම් සරණ ගියා නම්, සංඝුන් සරණ ගියා නම්, යම්කිසි කෙනෙක් නිසා සත්තු මැරීමෙන් වැළකුණා නම්, හොරකමින් වැළකුණා නම්, වැරදි කාම සේවනයෙන් වැළකුණා නම්, බොරු කීමෙන් වැළකුණා නම්, යම් කෙනෙක් මුල් කරගෙන සුරාපානෙන් වැළකුණා නම්, බුදුරජාණන් වහන්සේ වදාලා එයා වෙනුවෙන් අකනිටා බ්‍රහ්ම ලෝකේ දක්වා අටපිරිකර පූජා කළා කෙලෙහි ගුණ අවසන් කරන්න බෑ. අපිට ධර්මයේ දුන්න කෙනාට, අපිට සීලය දුන්න කෙනාට, අපිට බුදුරජාණන් වහන්සේ ගැන හිත පහදවපු කෙනාට, ධර්මයේ ගැන හිත පහදවපු කෙනාට, රහතන් වහන්සේලා ගැන හිත පහදවපු කෙනාට කෙලෙහි ගුණ දක්වලා අවසන් කරන්න බෑ. පැහැදිලිනේ? එහෙම එකක් ලෝකෙ තියෙද්දි අපි කරලා තියෙන, අපි කුටි හදලා තියෙන්නේ, ওই චෛත්‍ය හදන්න අපි උදව් කළා තියෙන්නේ, අපි ওই ධර්මශාලාව හදන්න උදව් කළා තියෙන්නේ, අපි පිළිම හදන්න උදව් කරලා තියෙන්නේ කියලා තමන් කරපු දේවල් කියව ඉන්නොත් හිටියොත් එහෙම ඒකේ තියෙන්නේ කෙලෙහි ගුණේ මොකද්ද කියලා අපි දන්නේ නැති බව. ඉතින් බරණැස් රජතුමා මේ කාරණාව පහදලා දුන්නට පස්සේ ඒ සියලු දෙනාම පිළිගත්තා ඒක. බුදුරජාණන් වහන්සේ දේශනා කරන දිවි තිබෙන තුරු ඒ රාජ්‍ය ශ්‍රීයෙන් මං කෘතඥතාවයේ දැක්වුවා මගේ යාළුවාට. පින්වත් මහණෙනි, පාදෝනේ කළ පවන් සලලා දවස් 3ක් බත් කාපු එකේ කෙලෙහි ගුණ දක්වපු මම ඒ සත්කාරය කළේ ඒ ගමේ මිනිස්සයා වෙලා හිටියේ අපේ ආනන්ද කියලා කිව්වා. දවස් 3ක බත් කාපු එකේ කෙලෙහි ගුණේ මහ බෝධිසත්වය එහෙම තිබ්බනම් නව ලෝකෝත්තර ශ්‍රී සද්ධර්මයේ හදවතේ දරාගෙන මගේ බුදුරජාණන් වහන්සේ ඇස්ස වාගේ බලාගෙන පෙන් දෙමින් දානේ පූජා කරමින් චීවරේ තමන්ගේ දෝතින් දෙමින් රෑ එළි වෙනකල් නව වතාවක් සෑය වටේ මේ ගන්ධ කුටිය වටේ යන්නේ එකපාර නෙමෙයි පින්වතුනි.